ටොපි ප්‍රමාණයෙන් භාගයක් විකුණට ලබා දෙන ලදී. විකුම් ටොපි 3ක් කෑවේ. ඉන්පසු ටොපි 6ක් මිලදීගත් ඔහු එම ගොඩටම එම ටොපි එකතු කර රිතිනිට ටොපි 20ක් දුන්නේය. නිවියෙන් ළඟ තිබූ ටොපි ප්‍රමාණය කොපමණද? මේ ගාන අපි හදන්න ඕනේ. පිටිපස්සේ ඉඳන් උඩට අපිට ගාන හදාගන්න ලේසි. රිතිනිට ටොපි 20ක් හම්බෙලා තියෙනවා. අපි ඒක ලියාගත්තොත් ටොපි 20ක් හම්බෙලා තියෙනවා. රිතින්ට ටොපි දෙන්නේ විකුම්. විකුම් මේ 20 ලබා දෙන්නේ ටොපි 6ක් මිලදීගෙන. එහෙනම් අපි ටොපි 6 අඩු කරොත් විකුම් ළඟ තිබිලා තියෙන ටොපි 14යි. ඒ 14ට 6ක් එකතු කරලා තමයි 20 හදලා රිතින්ට ලබා දීලා තියෙන්නේ. ගානෙම කියනවා විකුම් ටොපි 3ක් කෑවේය. එහෙනම් ඒ කාපු ටොපි 3 අපි එකතු කරන්න ඕනේ. එතකොට විකුම් ළඟ තියෙන ටොපි ගාන 17යි. හරි. විකුම් ළඟ තිබුණු ටොපි ගාන 17යි. ඊළඟට එනවා අපි නිවියෙන් ළඟට. නිවියෙන් ළඟ තිබුණු ටොපි ගාන භාගයක් තමයි විකුම්ට දෙන්නේ ඒ 17. එහෙනම් සම්පූර්ණ ප්‍රමාණය හොයන්න දෙකෙන් බෙදුවොත් නිවියෙන් ළඟ මුලින්ම තිබිලා තියෙනවා ටොපි 34ක්. අපි ගාන දැන් අසරයක් බලමු. නිවියෙන් ළඟ 34ක් තිබ්බොත් 34න් භාගයක් 17ක් දෙනවා විකුම්ට. විකුම් මේ 17න් ටොපි 3ක් කෑවොත් විකුම් ළඟ ඉතුරු වෙන ටොපි 14ක්. ඊට පස්සේ ටොපි 6ක් මිලට ගත්තොත් 14යි 6යි 20යි. ඒ 20 තමයි රිතින්ට ලබා දෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ නිවියෙන් ළඟ තිබුණු ටොපි ප්‍රමාණය 34යි. දෙවෙනි ගාන සොනිල් හා නිමල් වෘත්තාකාර ධාවන පතයක. වෘත්තාකාර කියන්නේ රවුමට තියෙන පිට්ටනියක දිවීමේ තරගයක් ආරම්භ කරනවා. එන්න පටන් ගන්නේ මෙතනින් පටන් ගන්නවා කියලා දෙන්නම. පොඩි ඉලක්කමක් දාගමු. උතර ගාන හදා ගන්න ලේසි. රවුමේ වටේ දිග අපි මීටර් 100ක් කියලා හිතමු. සුනිල් ඉන්නවා, ඉමල් ඉන්නවා. සුනිල් වට භාගයක් ගමන් කරන විට දැන් සම්පූර්ණ වටේ 100යි කියලා හිතුවොත් වට භාගෙ වෙන්නේ 50. මෙයා මීටර් 50ක් ගමන් කරන විට මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එනකොට මේ B කියන තැනට එනකොට වට භාගය විමල් වට දෙකක්. විමල් මෙතන වට දෙකක්. වට එක වටයක් 100යි. වට දෙකක් කියන්නේ 200යි. එක වටයකුත් ගිහිල්ලා තව වටයකුත් ගිහිල්ලා වට දෙකක් සම්පූර්ණ කර ඉදිරියට ඇවිල්ලා මෙතනින් තමයි පහු කරන්නේ. වට දෙකක් කියන්නේ 200යි. මෙතෙන් දෙන්න නැවත 50ක් යනවා. මීටර් 250ක් විමල් යනවා. ඒක තමයි මේ ඉලක්කම් වලට දාගත්තොත් තමයි අපිට ගාන හදන්න ලේසි. දැන් සුනිල් වට භාගයක් යනකොට කියන්නේ මීටර් 50ක් යනකොට විමල් වට එකක් සම්පූර්ණ කර 100, වට දෙකක් සම්පූර්ණ කර 200, 200ක් සම්පූර්ණ කර ඉදිරියට පැමිණෙනවා කියන්නේ තවත් 50ක් යනවා. 250ක් ඉස්සරහට ඇවිල්ලා තමයි මෙයාව පව කරන්නේ. අපි ගන්නේ සුනිල්ගේ විමල්ගේ වේගය සුනිල්ගෙන් කී ගුණයක්ද? අපිට
හොයන්න පුළුවන්. 150යි කරනකොට මෙයා 50යිනේ. බිඳුව වලට බිඳුව කපන්න පුළුවන්. බෙදීමක් කරන්නේ 25ට 5 5යි. එයාගේ වේගය සුළුමින් 5 ගුණයක්. පොලිමක පිරිමි සහ ගැහැණු ළමුන් මාරුවෙන් මාරුවට සිටගෙන සිටි. පොලිමේ ආරම්භයේ පිරිමි ළමයෙක් සිටින අතර අවසානයේ ගැහැණු ළමයි 5 දෙනෙක් ඉන්නවා. මුළු ළමයි ගාන 58ද මේක 58 දක්වාම ඇදෙන්න ඉන්න වෙලාවක් නැහැ විභාගයේදී. අපි මේ අවසාන අවස්ථාව ඇදලා බලමු. අවසාන අවස්ථාව කීපයක් ඇදලා බලමුකෝ. පොලිමේ අවසානයේ ගැහැණු ළමයි 5 දෙනයි. 2යි 3යි 4යි 5යි 2 3 4 5යි. එහෙනම් ඉස්සරහින් ඉන්න ඕනේ අනිවාර්යෙන් පිරිමි ළමෙක්. අයි ඉන්න ඕනේ ගැහැණු ළමෙක්. අයි පිරිමි ළමෙක් කොහොම ළමයි කියන්නේ? පොලිම ආරම්භ වන්නේ පිරිමි ළමෙක්. ගෙන්නම් අවසානයේ තමයි ගැහැණු ළමයි 5ක් කියලා. අපි දැන් මෙයාලා ඔහොම කණ්ඩායම් කරොත් ගැහැණු ළමයි පිරිමි ළමයි එකට ඇත්තටම වැඩි ගෑන 5ක් නෙවෙයි 4යි. අවසානයේ 5ක් ඉන්නවා කියලා කිව්වට පිරිමි ළමයිට වඩා වැඩිපුර ගැහැණු ළමයි ඉන්නේ 4යි. 5 දෙනෙක් නෙවෙයි. ගැහැණු සහ පිරිමි ගාන වෙන වෙනම හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි 58න් ගැහැණු ළමයි වැඩි ප්‍රමාණයක් ඉන්න නිසා ඒ වැඩි 4 අඩු කරනවා. 58න් උඩට යනවා 54ක්. මෙයාව දෙකට බෙදන්න තියෙන්නේ. එතකොට පිරිමි ළමයි ඉන්නවා 27ක්. ගැහැණු ළමයි ඉන්නවා 27 ධන 4ක්. 31ක්. ගැහැණු ළමයි ඉන්නවා 31ක්. එතකොට මේක එකවරම දෙකට බෙදන්න එපා. ඉතින් අර වැඩි ප්‍රමාණය 5ක් නෙවෙයි. වැඩි ප්‍රමාණය 4යි. එතකොට මේ වැඩි ප්‍රමාණය එකතුවෙන් අඩු කරා 58න් 4ක් අඩු කරා. 58න් 4ක් අඩු කරලා 54. මේ 54 අයිති වෙන්නේ දෙන්නටම. එතකොට පිරිමි ළමයි 27යි, ගැහැණු ළමයි 27යි කියලා ආවේ. 4ක් වැඩි නිසා 4ක් නැවත එකතු කරා. වෘත්තාකාර ඉඩමක් වටේ දිග මීටර් 320යි කියලා කියනවා. වටේ දිග. පියන්දර බැලුවොත් වටේට දිග 320. පරතරය 10ක් වනසේ කණු සිටවා ඇතෙනවා. අපිට කණු ගාන හොයන්න පුළුවන් 320 10න් බෙදුවොත් කණු 32ක් තියෙනවා. මේක වටේට මොකද මේවා මේ ඇසුණු රූපයෙන් හින්දා කණු සහ පරතර සමාන වෙනවා. ඒ කණු පිළිවෙලින් තියෙන රතු නිල් කොළ ලෙස වර්ණ ගන්නවා ඇත. අපි දන්නවා රට ආශ්‍රිත ගණනක් විතර එනකොට 1 2 බිංදුව කියලා දාන්නේ. රට ආශ්‍රිත ගැටළු වෙනකොට මේ රතු ප්‍රමාණය හොයන්න තියෙන්නේ. අපි 32 බෙදෙනවා 3න්. තිරි දෙකයි. අපි දන්නවා රතු නිල් කොළ හැම එකම තියෙනවා 10 ගානේ. ඉතුරුණු දෙක මුල් දෙන්නට දෙන්නේ මෙයාට එකයි මෙයාට එකයි. ගාන පාඩම මේ විදි කරලා ඉවරයි සෑම පන්තියකම. එතකොට අපෙන් අහන්නේ රතු කණු ගාන. රතු කණු ගානේ 11. පිළිතුර 11. සුමිත්ගේ උපන්දින 2020 මාර්තු 20 වන සඳුදා. එය එම වර්ෂයේ ඉපදුණු විකුන්ගේ සුමිත්ට වඩා දින 22ක් වැඩිමහල්. සුමිත් ගෙලිවුවොත් 2020 මාර්තු 20 සඳුදා විකුම් එයත් ඉපදලා තියෙන 2020 තමයි. හැබැයි විකුම් දින 22ක් වැඩිමහල්. අපි දන්නවා වැඩිමහල් නම් කාලයේ සම්බන්ධයේදී අර සාමාන්‍ය විදියට ඉස්සරහට නෙවෙයි යන්නේ. වැඩිමහල් කෙනාගේ අගය තියෙන්න ඕන පිටිපස්සේ. එහෙනම් මාර්තු 20
සමුදා ඉඳන් අපි දවස් 22ක් පිටිපස්සට යන්න ඕනේ. සඳුදා, අඟහරුවාදා, බදාදා, සෙනසුරාදා, සෙනසුරාදා, ඉරිදා. මාර්තු 20 සඳුදා නම් 22 වෙනි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මාර්තු මාසේ දවස් 22කින් අඩු කරොත් තව දවස් 2ක් පිටිපස්සට යන්න විතරයි තියෙන්නේ. ඊළඟට හම්බෙන මාසේ පෙබරවාරි. එහා දින 29ක් තියෙන මාසයක්. පෙබරවාරි කියන්නේ අධික අවුරුද්දක් නිසා 2020 29යි යකින් තමයි මේ දෙක අඩු වෙන්න ඕනේ. අපි දැන් ලියලා බැලුවොත් 20 සමුදා නම් එතකොට කවටයක් ලියමු. 19 18 17 16 15 14 13 7යි නඩු වෙන්නේ. මෙතනින් 7ක් අඩුවුණොත් 6යි. 12 11 10 9 8 7 6 අය 7ක් අඩුවුණොත් දැන් මෙතනින් 6 5 4 3 2 1 මෙතෙන් එනවා 29 මෙතෙන් එනවා 28 මෙතෙන් එනවා 27 තරෙන්න ඕනේ පෙබරවාරි 27 ඉරිදා. අපි දවස් ගන්න හදලා බැලුවොත් මෙතන ඉඳන් 7යි මෙතන 7යි මෙතන 7යි 7යි 14යි 21යි 22ක් නේ වැඩිමාල් කියලා කියනවා. මෙතන තමයි එන්න ඕනේ 22 වෙනි ඉරිදා 22 වෙනි 27 වෙනි ඉරිදා තමයි යාගේ උපන්දිනේ තියෙන්නේ. ලෝසුක පස්වරු 3 වන විට පැයකට උතුරු දිශාවට යොමු වී තිබුණේ. මේක ඇඳලා බැලුවොත් පස්වරු 3 වෙනකොට පැයකට ඉතින් අඩු වෙනවා පැයකට උතුරට එනම් මෙයා තමයි උතුරට තියෙන්නේ 3 උතුර නම් එයාට විරුද්ධව තියෙන 9 දකුණ වෙනවා. අපි කියලා තියෙන දිශා යන්නේ දකුණු දෙපැත්තට. එයා නැගෙනහිර වෙනවා මෙයා බටහිර වෙනවා. දකුණු දෙපැත්තට මෙයා උතුර නම් මෙයා නැගෙනහිර 6 12 බටහිර වෙනවා. ඊළඟ අපි අහන්නේ 4:30 වෙනකොට මිනිත්තු කටු 4:30 වෙනකොට තියෙන මිනිත්තු පැත්ත පස්වරක් 6නේ. මිනිත්තු කටුව තියෙන 6. ඒකට ලොස් වන්දලා බැලුවොත් මිනිත්තු කටුව මෙන්න මෙහෙම පිටන්නේ 6ට. පෙන්හානේ මිනිත්තු කටුව පිටා තියෙන දිශාව. මේක මිනිත්තු කටුව පිටලා තියෙන නැගෙනහිරට. රූපයේ තියෙන ත්‍රිකෝණ ගණන පෙන්හනවා. අපි ඉස්සරහම අංක දාගමු. 1 3 4 5යි මම යට E කියලා ඉංග්‍රීසි අකුරක් දානවා. ඒකට අපි බලන තනි ඉලක්කමින් ත්‍රිකෝණ හැදෙන ඒවා. එහෙම තමයි ලේසිම විදිහ. නැත්නම් අපිට මේක ඇඳ බලන්න ගියොත් පැටලෙන්න පුළුවන්.
ත්‍රිකෝණයක්. එතකොට මේ 2 කියන්නේ ත්‍රිකෝණයක්. 3 ත්‍රිකෝණයක්. 4 ත්‍රිකෝණයක්. 5 ත්‍රිකෝණයක්. අපිට පේන්නම ත්‍රිකෝණ 5ක් මේකේ කොහොමද තියෙනවා. අපි බලමු ඊළඟට අපිට හදන්න පුළුවන් ත්‍රිකෝණ එකත් එක්ක හදන්න පුළුවන් ත්‍රිකෝණ ඉලක්කම් 2කින් හදන්න බෑ. ඉලක්කම් 3 ඒවා තමයි හැදෙන්නේ. එතන 6 වෙනි ත්‍රිකෝණය ගන්න පුළුවන් 1A4 කියලා ගත්තොත් එයා එක ත්‍රිකෝණයක් වෙනවා. අපිට ඒකත් එක්ක ගන්න පුළුවන් 1A3 කියලා එකකුත් තියෙනවා. ඒකත් එක්ක ගන්න පුළුවන් ඒවා නැහැ. අපි දෙකත් එක්ක බැලුවොත් 2A4 කියලා එකක් තියෙනවා. ඒ දෙකත් එක්ක බැලුවොත් 2A5 කියලා එකකුත් තියෙනවා. තුනත් එක්ක බැලුවොත් 3A1 කියන එක අපි අරන් තියෙනවා. 3A5 එහෙම එකක් නැහැ. 5 මේ පැත්තට බැලුවොත් 4ත් එක්ක 4A1 අරන් තියෙනවා. 4A2 එකත් අරන් තියෙනවා. 5ත් එක්ක බැලුවොත් 3A5 අරන් තියෙනවා. 2A5ත් අරන් තියෙනවා. එතකොට ගන්න පුළුවන් සම්පූර්ණ ත්‍රිකෝණ ගාන. මේක මුහුණත් 6 1 2 3 4 5 6 ඉලක්කාලිය ඇත්තේ එක් මුහුණතක. එක් ඉලක්කම් බැගින් වන පරිදි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මුහුණත් ඇති ඉලක්කම් වල එකතුව 7ක් කියන මේක සම්මත ධාතු ගැටයක්. ඒ කියන්නේ 7 හැදෙන්නේ මෙහෙම. සම්මත ධාතු ගැටවල එකට ඉස්සරහින් තියෙනවා 6. දෙකට ඉස්සරහින් තියෙනවා 5. තුනට ඉස්සරහින් තියෙනවා 4. තෝතම මේ හැම එකේම එකතුව 7 වෙන්නේ. අපෙන් අහන්නේ අනික ඕනෑම මොහොතක යාවද ඇති මුහුණත් 4 මත ඉලක්කම් වල එකතුව. මේක හරි සරලම දෙයක්. ගණන් කික දැන් අපි මේ ඒක කියන මුහුණත ගත්තොත් එයාගේ පිටිපස්සේ මෙතන 2 තියෙනවා. යාබදයි. එයාගේ විරුද්ධ පැත්තේ අනිවාර්යයෙන්ම තියෙනවනේ 5. ඊට මෙතන 3 තියෙනවා. යාබදයි. එයාගේ විරුද්ධ පැත්තෙන් තියෙන එකත් යාබදයි. 3ට විරුද්ධ පැත්තේ තියෙනවනේ 4. මෙයාගේ එකතුවත් 7. මෙයාගේ එකතුවත් 7. ඔකට එක පැත්තකට යාවදව 1 2 3 4 පැති 4ක් තියෙනවා. එතකොට යාවද පැති 4 එකතුව 14යි. මේ ප්‍රශ්න පොඩි වැරද්දක් තියෙනවා මේක. C4 එකක් දැමුවට ග්‍රෑම් ගාන 300 වෙන්න ඕනේ. අපි බලමු. එතකොට මේක ඇඳගත්තොත් රූපයක් විදියට කොටස් 4කට බෙදලා 4න් එකක් කියන්නේ මේක කෑල්ල. එක කෑල්ලක් 300යි කියලා කියන්නේ. එතකොට මෙයා කියන සම්පූර්ණයෙන්ම එහි බර පිරෝ විට එක 900ක් වෙලා තියෙනවා කියලා. ඉතින් අපි මේ 900න් සම්පූර්ණ වෙන්න තව කෑලි 3ක් පුරවන්න ඕනේ. මේ 900න් අපි මේ 300 අඩු කරොත් 600යි තමයි වැඩි වෙලා තියෙන්නේ. 300 දැන් සම්පූර්ණ ප්‍රමාණය 900 වෙන්නේ. 4න් එකක් 300 කියලා දීලා තියෙනවා. එතකොට 900න් 300ක් අඩු කරොත් තව 600ක් පිරෙන්න ඕනේ කෑලි 3කට. එතකොට අපිට හිතන්න පුළුවන් මේක කෑල්ලක් වෙන්නේ 200 ගානේ 200. අපි දන්නවා භාග වල ප්‍රධානම නීතිය භාග සමාන වෙන්න ඕනේ. මෙයා 200 නම් අනිවාර්යෙන් මෙයා 200 වෙන්න ඕනේ. ඉතින් මෙයා 300 වෙලා තියෙන්නේ බෝතලේ බර එක්ක. ඉතින් අපි 300න් 200ක් අඩු කරනවා. ඉතින් බෝතලේ බර ග්‍රෑම් 100යි. මගේ වයස අවුරුදු 5 වන විට අයියාගේ වයස අවුරුදු 10යි කියලා තියෙන ගානේ. ඒකට මම 5 වෙනකොට අයියා 10යි. අපි දෙන්නගේ වයස වල පරතරය බලනවා. පරතරය අවුරුදු 5යි. අවුරුදු 5ක වෙනස තමයි අපි දෙන්න අතර තියෙන්නේ. අයියා අවුරුදු 50ක් වෙනකොට මගේ වයස අයියට වඩා අවුරුදු 5ක් අඩුයි නම් මගේ වයස අවුරුදු 45 වෙන්න ඕනේ.